හායි ඔයාලට කොහොමද? අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මෙන්න මේ ව්‍යංජන අක්ෂර 6 කොහොමද ස්වර අකුරුත් එක්ක එකතු වුනාම අදාළ මිශ්‍ර අකුර හදාගන්නේ කියලා. අද අපි බලමු ඉතුරු අකුරු ටික කොහොමද ස්වර අකුරුත් එක්ක එකතු වුණාට පස්සේ හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු අල් මයන්න කොහොමද මේ ස්වර අකුරු 12ත් එක්ක එකතු වුණාට පස්සේ අදාළ මිශ්‍ර අකුරු ටික හැදෙන්නේ කියලා. මුලින්ම තියනවා අල්මයන්න අයන්නත් එක්ක එකතු වෙනවා ම කියන අකුර හැදෙනවා. ඊට පස්සේනවා ආ මා මයන්න ලියන්නේ අදාළ මයන්න ලියලා ඒක පිටිපස්සෙන් අපි ඇලපිල්ලක් දානවා. ඊට පස්සේනවා ඊ මී මයන්න ලියලා කෙටි ස්පිල්ල දාන්න තියෙන මෙන්න මේ විදිහට අකුර ගාවට එනකම්. ඊට පස්සේ එනවා ඊ මී කියන අකුර. ඊට පස්සේ ඌ මෝ මොයන්න ලියන්නේ මයන්න මේ විදිහට ලියලා එතනින් මේ විදිහට කෙටි පාපිල්ල දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඌ මූ කියන අකුර මොයන්න ලියලා අග චූටි ගැටයක් දාන්න තියෙන්නේ. මූ අකුර මෙන්න මේ විදිහට අපිට එහෙනම් මයන්න මායන්න මියන්න මීයන්න මුයන්න මෝයන්න කියන අකුරු 6 හදාගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු අකුර එයන්නත් එක්ක එකතු වුණාම හැදෙන මිශ්‍ර අකුර මේ කියන අකුර අපිට ලියන්න පුළුවන් කොම්බුවයි මයන්නයි මෙයන්න. අන්න ඒ විදිහට අපිට ලියන්න පුළුවන් මෙයන්න කොම්බුවයි මයන්න. ඊට පස්සේ නම් මේ කියන අකුර අපි දෙමළ භාෂාවේදී කොම්බුව හා හල් කිරීමට පාවිච්චි කරන්නේ මෙන්න මේ පිල්ලම. එතකොට ඒක ලියලා මයන්න ලියන්න තියෙනවා. එතකොට අපිට හදාගන්න පුළුවන් මේ කියන අකුර. ඊට පස්සේ නම් අයි මයි දෙමළ භාෂාවේ කොම්බු දෙක මෙන්න මේ විදිහට කියන්නේ. ඊට පස්සේ අදාළ අකුර මයන්න ලියන්න පුළුවන්. මයි කියන අකුර. ඊට පස්සේ ඕ මෝ කොම්බුවයි මයන්නයි ඇලපිල්ලයි මොයන්න. ඊට පස්සේ ඕ මෝ ඒක ලියන්නේ කොම්බුව හා හල් කිරීම මයන්න ඇලපිල්ල. අපිට මෝ කියන අකුර හදාගන්න පුළුවන්. අවසාන අකුර විදිහට මව් කියන අකුර අපිට ලියන්න පුළුවන් කොම්බුව මයන්න ගයිනු කිත්ත. ඔය විදිහට මව් කියන අකුර අපිට ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟ අකුර කොහොමද ලියන්නේ කියලා. ඊළඟ අකුර තමයි අකුර. අකුර මේ ස්වර අකුරු 12ත් එක්ක එකතු වුණාම කොහොමද අදාළ මිශ්‍ර අකුරු ටික හැදෙන්නේ කියලා බලමු. මුලින්ම ර කියන අකුර අපි ලියනවා මෙන්න මේ විදිහට. කිසිම පිල්ලමක් නැතුව ඒ විදිහට රයන්න ලියන්න පුළුවන්. ඊට පස්සේ රා කියන අකුර රයන්න ලියලා පිටිපස්සෙන් ඇලපිල්ලක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ රියන්න රයන්න ලියලා මෙන්න මෙතනින් කෙටි ස්පිල් අපි දාන්නේ. අකුර ගාවට එනකම්ම කෙටි ස්පිල් දාන්න තියෙන්නේ. ඊට පස්සේ රී කියන අකුර රයන්න ලියලා දීර්ඝ ස්පිල්ල මේ විදිහට දැම්මම අපිට රී කියන අකුර හදාගන්න පුළුවන්. ඊට පස්සේ රුයන්න රයන්න ඔන්න ඔය විදිහට මෙතෙන් අපි නතර කරලා මෙතනින් පටන් අරගෙන රුයන්න ඔන්න ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ රූ කියන අකුර කලින් වගේ රුයන්න ලියලා ඒකේ අගින් පොඩි ගැටයක් දාන්න තියෙන රූ කියන අකුර අපිට හදාගන්න පුළුවන්. රයන්න පස්සේ රියන්න රුයන්න ඔන්න ඔය විදිහට අපිට ඒ අකුරු 6 හදාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ අකුරු 6 කොහොමද ලියන්නේ කියලා. එතෙන් තියෙනවා රයන්න. අපි සිංහලෙන් රයන්න ලියන්නේ කොම්බුවත් එක්ක රයන්න. ඒ වගේම තමයි දෙමළ අකුරත් මුලින්ම කොම්බුව ලියනවා ඊට පස්සේ රයන්න. සිංහල රයන්නට තමයි ඒක සමාන වෙන්නේ. මේ විදිහට අපිට රයන්න ලියන්න පුළුවන් කොම්බුවත් එක්ක රයන්න ලියලා ඊට පස්සේ රේ කියන අකුර.
දෙමළ භාෂාවේ කොම්බුව සහ හල් කිරීමට අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට ඒක ලියලා ඒක පිටිපස්සෙන් අපි රයන්න ලියනවා. අපිට සිංහලෙන් රේ කියන අකුර තමයි අපි ලියාගත්තේ. අන්න දෙමළ අකුර විදිහට රේ අකුර ලිව්වා. ඊට පස්සේ නා අයි රයි. කොම්බු දෙකයි රයන්නයි. ඔන්න විදිහට රයි කියන අකුර ලියන්න පුළුවන් කොම්බු දෙකයි රයන්නයි. ඊට පස්සේ නා ඕ රෝ රයන්න. කොම්බුව රයන්න ඇලපිල්ල. කොම්බුව රයන්න ඇලපිල්ල. ඔය විදිහට අපිට ලියන්න පුළුවන් රොයන්න. ඊට පස්සේ නා රෝ අකුර ඕ රෝ. අවසාන අකුර අව් රව්. කොම්බුව රයන්න ගයනු කිත්ත. ඔය විදිහට අපිට එහෙනම් රයන්න ර අකුර වර්ණගා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ව්‍යංජන අක්ෂරය කොහොමද ලියන්නේ කියලා. ඊළඟ ව්‍යංජන අකුර තමයි ලයන්න අකුර. හරි. අපි බලමු ඒක සර අකුරුත් එක්ක එකතු නම් කොහොමද දල අකුර හැදෙන්නේ කියලා. අකුරට අයන්න එකතු වුණාම හැදෙනවා ලයන්න. මෙන්න මේ විදිහට අපිට ලයන්න ලියන්න පුළුවන්. ඊළඟට එනවා ලා අකුර. ලා අකුර අපි ලියන්නේ ලයන්න ලියලා පිටිපස්සෙන් ඇලපිල්ල මේ විදිහට දානවා. ලයන්න ලායන්න. ඊට පස්සේ නා අකුරත් එක්ක යන්න. ලී ලියන්න. හැම අකුරකම මේ කෙටි ස්පෙල් හදන විදිය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතනින් පටන් අරන් පහළට දාන්න තියෙන කෙටි ස්පෙල් මේ විදියට. එතකොට අපිට එනවා ලියන්න. ඊට පස්සේ නා අකුරට අකුර එකතු වුණාම ලී අකුර. ඒකත් වෙනසක් වෙන්නේ නැහැ දෙමළ භාෂාවේදී දීර්ඝ ස්පෙල්ලත් අපි මෙන්න මේ විදියට දාන්නේ. ලී කියන අකුර. ඊට පස්සේ එනවා ලු යන්න. කෙටි පාපිලි ටික තමයි වෙනස් වෙන්නේ. කෙටි පාපිලි 3ක් තියෙනවා. මේකදී අපි බලමු මොන කෙටි පාපිල්ලද අපි ගන්න කියලා. ඒකෙදි ගන්න මෙන්න මෙතනින් පටන් අරන් අකුර ගාවට ගිහිල්ලා මෙන්න මේ විදියට එන කෙටි පාපිල්ල තමයි අපි ගන්නේ ලු යන්න හදාගන්න. ලු. ඊට පස්සේ එනවා ලු. කලින් ලිව්වා වගේ ලු යන්න ලියලා පස්සේ මෙන්න මේ විදියට කොටසක් එකතු කරන්න තියෙන්නේ. ලු කියන අකුර අපිට ඒ විදිහට හදාගන්න පුළුවන්. ඔන්න විදිහට තමයි එහෙනම් මුල් සර අකුරු 6න් අපි අකුරු ටික හදාගත්තේ. අපි බලමු ඊළඟ අකුරු 6 කොහොමද ලියන්නේ කියලා. හරි. ඒකෙදිනවා ලියන්න. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් කොම්බුවයි ලයන්නයි. අන්න විදිහට ලියන්න. ඊට පස්සේනවා ලේ කියන අකුර ලේ. කොම්බුවයි හල් කිරීමට සඳහා අපි දෙමළ භාෂාවේදී ගන්න මෙන්න මේ පිල්ලම ඒක අරගෙන අපි පිටිපස්සෙන් ලියනවා ලයන්න. එතකොට අපිට හදාගන්න පුළුවන් ලේ කියන අකුර. ඊට පස්සේ ලයි කොම්බු දෙකයි ලයන්නයි. අපි පාවිච්චි කරන්නේ සිංහල භාෂාවේ කොම්බු දෙක වෙනුවට මෙන්න මේ වගේ කොටසක්. එතකොට ඒක ලියලා පිටිපස්සෙන් ලයන්න ලියවම අපිට ලයි කියන අකුර හදාගන්න පුළුවන්. ලයි. ඊට පස්සේ ලෝ ලව් කියන ඔන්න ඔය අකුරු 3. අපි බලමු යන්න ලියන්නේ කොහොමද කියලා. අපි සිංහලෙන් ලියන විදිහටම තමයි ලියන්නේ කොම්බුවයි ලයන්නයි ඇලපිල්ලයි. සිංහලනොත් කොම්බුවයි ලයන්නයි ඇලපිල්ලයි. ඔන්න ඔය විදිහට පිළිවෙලට අපි පෙළම් ටික යදුවම් අපිට අදාළ අකුර හදාගන්න පුළුවන්. ඊට පස්සේ ලෝ කියන අකුර. කොම්බුව හා හල් කිරීම ලයන්න ඇලපිල්ල ලෝ කියන අකුර අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන අකුර ලව් කියන අකුර කොම්බුවයි ලයන්නයි ගයනු කිත්තයි. ඔන්න ඔය විදිහට අපිට ලයන්න එහෙනම් සර අකුරු 12ත් එක්ක එකතු වුණාම කොහොමද වර්ණගන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟ ව්‍යංජන අක්ෂර විදිහට ඉගෙන ගන්න යන්නේ වයන්න. මේ වයන්න කොහොමද ස්වර අකුරු 12ත් එක්ක එකතු වුණාට පස්සේ අදාළ මිශ්‍ර අකුරු ටික හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම තියෙන අකුර අයන්නත් එක්ක එකතු වුණාට පස්සේ හැදෙනවා වයන්න. අපි මේ විදිහට තමයි එහෙනම් අකුර ලියන්නේ.
වයන්න. ඊළඟට නම් ඔව් අකුරට ආ අකුර එකතු නම් වා කියන අකුර. වයන්න ලියලා ඒක පිටිපස්සට ඇලපිල්ල යොදන්න තියෙනවා. වා කියන අකුර අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔව් අකුරට ඉයන් එකතු වුණාට පස්සේ ඔව් ඊ වී වියන්න. මේ විදිහට අපිට කෙටි ස්පෙල්ල දාන්න පුළුවන් වයන්නට. එතකොට හැදෙනවා වී කියන සිංහල අකුර. ඊළඟ අකුර ඔව් ඊ වී. එතකොට අපි වයන්නට දීර්ඝ ස්පෙල්ල දාන්නේ මෙන්න මේ විදිහට දීර්ඝ ස්පෙල්ල දාලා වී කියන අකුර අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ නා ඔව් ඌ වූ වූ අකුර. ඔව් අකුරට යන්න එකතු නම් වූ අකුර. කෙටි පාපිල්ල තමයි අකුරු වල වෙනස් වෙන්නේ. එතකොට මේ වයන්න වයන්න කරගන්න පුළුවන් අපිට යටට ඉරක් ඇඳලා මේ විදිහට. වූ අකුර. ඊට පස්සේ නා ඔව් ඌ වූ. කලින් අකුර ලියලා ඒකේ මේ විදිහට කොටසක් එකතු කරන්න තියෙන්නේ. වූ අකුර. හරි. අපි බලමු ඊළඟ අකුර කොහොමද ලියන්නේ කියලා. ඊළඟට නම් ඔව් අකුරට ඒ අකුර එකතු නම් වයන්න. කොම්බුව වයන්න. ඔය විදිහට අපිට වයන්න හදාගන්න පුළුවන්. ඊට පස්සේ නම් ඔව් ඒ වේ. දෙමළ භාෂාවේ කොම්බුව හා හල් කිරීම අපි මේ විදිහට යොදන්නේ තනි පිල්ලමකින්. ඊට පස්සේ ඊට පිටිපස්සෙන් වයන්න ලියන්න තියෙනවා. වේ කියන අකුර අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ නම් ඔව් අයි වයි කියන අකුර. කොම්බු දෙක මේ විදිහට යොදනවා. පස්සේ වයන්න. වෙයි කියන අකුර. ඊට පස්සේ ඔව් ඕ වෝ වයන්න. කොම්බුව වයන්න ඇලපිල්ල. වෝ කියන අකුර. ඊට පස්සේ නා ඔව් ඕ වෝ කොම්බුව හා හල් කිරීම වයන්න ඇලපිල්ල. අපිට මේ විදිහට වෝ අකුරත් හදාගන්න පුළුවන්. අවසාන අකුර ඔව් අව් වව්. කොම්බුව වයන්න ගයනු කිත්ත. ඔය විදිහට අපිට මේ අකුරත් හදාගන්න පුළුවන්. මේ විදිහට තමයි එහෙනම් වයන්න අපි වර්ණගාගත්තේ. අපි බලමු ඊළඟ අකුර කොහොමද ලියන්නේ කියලා. ඊළඟ අකුර තමයි යයන්න. අපි බලමු මුල්ම මිශ්‍ර අකුර කොහොමද හදාගන්නේ කියලා. ඊ අකුරට අයන්න එකතු කරාම හැදෙනවා යයන්න. සිංහලෙන් යයන්නට සමාන මේ දෙමළ අකුර. ඊට පස්සේ ඊ ආ යා කියන අකුර අපිට හදාගන්න පුළුවන්. යයන්න හරි යා යන්න ඊට පස්සේ යනවා යන්න. යයන්න ලියලා එකට මෙතනින් කෙටි ස්පෙල්ල දාන්න තියෙනවා. යන්න. ඊට පස්සේ යනවා ඊ අකුර. යයන්න ලියලා දීර්ඝ ස්පෙල්ල දාන්න තියෙනවා. ඊ කියන අකුර අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ යනවා ඊ ඕ යු යන්න. මේකෙදී අපි කෙටි පාපෙල විදිහට දාන්නේ යටට ඉරක්. ඒ විදිහට අපිට යන්න දෙමළෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ යනවා ඊ ඕ යු කියන අකුර. යන්න ලියලා මේ විදිහට කොටසක් එකතු කරන්න තින්නේ පිල්ලම යෝ කියන අකුර අපිට හදාගන්න පුළුවන්. මුල් අකුරු 6 ඔය විදිහට හදාගන්න පුළුවන්. අපි බලමු ඊළඟ අකුර කොහොමද ලියන්නේ කියලා. යේ යන්න. ඒක අපි ලියන්නේ කොම්බුව යයන්න. සිංහල යේ යන්නට සමානයි. හරි ඊළඟ අකුර යේ කියන අකුර කොම්බුව හා හල් කිරීම යයන්න. ඊට පස්සේ නා අයි යයි. කොම්බු දෙක යයන්න. කොම්බු දෙකත් සමග යයන්න ලියපන් යයි කියන අකුර තමයි අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ නා ඕ යෝ යන්න. කොම්බුව යයන්න ඇලපිල්ල. යයන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ නා ඕ යෝ කොම්බුව හා හල් කිරීම යයන්න ඇලපිල්ල. යෝ. අපි බලමු යව් කියන අකුර හදාගන්නේ කොහොමද කියලා. අව් යව් කොම්බුව යයන්න ගයනු කිත්ත. අය විදිහට අපිට එහෙනම් යයන්න වර්ණගා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ අවසාන අකුර තමයි උට් අකුර.
අපි බලමු මේ අකුර කොහොමද ලියන්නේ කියලා. අනිත් දේ තමයි මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ අකුර හල් වෙලා තියෙනකොට විතරයි උට් අකුරු කියලා අපි සිංහල අකුර විදිහට පාවිච්චි කරන්නේ. අනිත් හැම අවස්ථාවකදීම මෙතන හැදෙන අකුර අපි රයන්න විදිහට තමයි ගන්නේ රයන්න. එතකොට මුල්ම අකුර තමයි මෙන්න මෙතන හැදෙනවා රයන්න. අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ර. ඊළඟ අකුර ආ අකුරත් එක්ක හැදුනාම අපි දාන්න පුළුවන් රා අකුර මේ විදිහට පිල්ලම දාලා. ඊළඟ අකුර එනවා යන්නත් එක්ක එකතු වුණාම රියන්න. එතකොට මෙන්න මෙතනින් තමයි අපි කෙටිස් පිල්ල දාන්නේ. රියන්න. ඊළඟ එනවා ඊ අකුරත් එක්ක ඊ කියන සර අකුරත් එක්ක එකතු වුණාම රී කියන අකුර. ඒක මේ විදිහට දීර්ඝ ස්පෙල්ලක් දාලා තමයි අපි ලියන්නේ. රී. ඊළඟ අකුර ඌ අකුරත් එක්ක එකතු වුණාම රොයන්න. මෙන්න මේ විදිහට තමයි. එහෙනම් මෙතනින් පොඩක් නවත්තලා මෙන්න මේ විදිහට අකුර ගාවට ගිහිල්ලා ඔන්න ඒ විදිහට තමයි අපි එහෙනම් රොයන්න ලියන්නේ. ඊළඟ අකුර රූ අකුර. රොයන්න ලියුවා වගේ මෙතෙන්ට ලියලා මේ විදිහට කොටසක් එකතු කරන්න තියෙන්නේ. රූ. ඊළඟට එනවා රයන්න. මේ දෙක එකතු වුණාම එනවා රයන්න. කොම්බුව රයන්න. ඊළඟට රේ අකුර මේ දෙක එකතු වුණාම රේ අකුර. කොම්බුව හා හල් කිරීම රයන්න. ඊළඟ අකුර අයි රයි. එතකොට රයි කියන අකුර හැදෙනවා. කොම්බු දෙකයි රයන්නයි. ඊළඟ අකුර ඕ ශබ්දයත් එක්ක එකතු වුණාම රොයන්න හැදෙනවා. කොම්බුව රයන්න. ඇලපිල්ල රයන්න. ඊට පස්සේ නා ඕ අකුරත් එක්ක එකතු වුණාම රෝ කියන අකුර කොම්බුව හා හල් කිරීම රයන්න ඇලපිල්ල. රෝ කියන අකුර අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. අවසාන අකුර විදිහට රව් කියන අකුර කොම්බුව රයන්න ගයනු කිත්ත. ඔන්න ඒ විදිහට අපිට රව් කියන අකුර ලියන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එක තුළින් ඉගෙන ගත්තේ මෙන්න මේ ව්‍යංජන අක්ෂර 6. මයන්න, රයන්න, ලයන්න, වයන්න, යයන්න සහ රයන්න. මෙන්න මේ අකුරු 6 තමයි අපි ඉගෙන ගත්තේ. අපි ඊළඟ වීඩියෝ එක තුළින් අවසාන ව්‍යංජන අක්ෂර 6 ඉගෙන ගනිමු. ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ අකුරු ගෙදරදී ලියලා පුරුදු වෙන්න.